රයිට් අපි දැන් ඉන්නේ ශ්‍රී ලංකන් ටස්කර්ස් වලට ප්ලේ කරපු ගායන්ත ඉතමල් ගොඩත් එක්ක ගායන්ත ඇත්තටම හොඳට ප්ලේ කරා මොනවාද මැච් එක ගැන හිතෙන්නේ? ඇත්තටම අපර ලොකු ඔපචුනිටි එකක් ප්‍රැක්ටිස් දැන් අපරෙන් තියෙන නිව්සීලන්ත මේ අන්ඩර් 85 මේ කිලෝ මැච් එකට ඒකට ප්‍රැක්ටිස් ගේම් එකක් වගේ වශයෙන් අපි ටීම් එකක් වශයෙන් හොඳට සෙල්ලම් කරා නැෂනල් සිලෙක්ෂන් එකත් මේකෙන් තමයි තිබ්බේ. ඉතින් ගොඩක් අයට දාස් සම්මුණා තමන්ගේ ප්ලේයින් සෙල්ලම් කරලා ස්කෝඩ් එක ඇතුල් වෙන්න ඒක ලොකු වෙන්ඩට වගේ නැතුව දැන් ෆොරින් ටීම් එකක් එක ගාලා ඒක සිලෙක්ට් කරන එක හැමෝටම ඔපචුනිටි එකක් තිබ්බ එක සෙල්ලම් කරලා නැෂනල් ටීම් එකට සිලෙක්ට් වෙන්න ලොකු ෆයිට් එකක්. හරි. ඉස්සරහට ගායන්තගේ මොනවාද අපිට දකින්න පුළුවන්? මගේ ගත්තොත් මලත් ලොකු ඔපචුනිටි එකක් මාත් තාම නැෂනල් සෙල්ලම් කරලා නැහැ. සෙල්ලම් කරනවා නම් මේ කරත් ඉස්සරහට ඉතින් බලාපොරොත්තුව හොඳට සෙල්ලම් කරලා ශ්‍රී ලංකා නියෝජනය කරනවා. right එහෙනම් all the best ගායන්ත අපි වාගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. thank you